ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව යටතේ ලෙවල් 5 හි ජාත්‍යන්තර නීති යටතේ අද මේ වීඩියෝ එක යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය වගකීම සම්බන්ධව පාඩම් කොටස. මේ යටතේ රාජ්‍ය වගකීමක් උද්ගත වෙන්නේ මොන විදිහටද කියන දේ පිළිබඳව මුලින්ම අපි කතා කරමු. සන්දානයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර නීති පවතින පුළුවන්. මෙන්න මේ ඕනෑම ආකාරයක නීති මූලයක් දක්වලා තියෙන ජාත්‍යන්තර යුතුයකමක් කඩ වෙලා තියෙනවා නම් මේ යුතුයකම කඩ කරපු ක්‍රියාව නිසා තමයි රාජ්‍ය වගකීම උද්ගත වෙන්නේ. ඒ අර්ථයේ රාජ්‍යයක් විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම නිසා වෙනත් රාජ්‍යයක දේපළවලට හරි වෙනත් රාජ්‍යයක පවතින ජීවත් වෙන පුද්ගලයන්ට හරි හානි වෙනවා නම් මේ හානි සම්බන්ධයෙන් රාජ්‍ය වගකීමක් උද්ගත වෙනවා. මේ යටතේ කෙයා ක්ලේම් කේස් කියන නඩු තීන්දුව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී මෙක්සිකානු බටයන් පිරිසක් ප්‍රංශ ජාතිකයෙකු කොල්ල කාලා මරා දානවා. මෙහිදී රාජ්‍ය වගකීම උද්ගත වීම කියන කරුණ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඒ යටතේ මෙක්සිකෝවට එරෙහිව නඩු පැවරුවා. මොකද තමන්ගේ රාජ්‍ය ආයතන නිලධාරීන් සම්බන්ධව රාජ්‍ය අපකරුවෙකු වෙන නිසා රාජ්‍ය වරදක් කරලා තිබුණත් නැතත් ඒ ක්‍රියාව සඳහා වග කිව යුතුයි කියලා තීරණයට අනුව අධිකරණය මගින් තීරණය කළා. මේ යටතේ රාජ්‍ය වගකීමට යටත් වීම විෂයබද්ධ වගකීම පිළිබඳ සිද්ධාන්තයක් බවට පෙන්වා දෙන්නට පුළුවන්. මේ යටතේ රාජ්‍යන් තුළ වෙසෙනවා නම් යම්කිසි තනි පුද්ගල ක්‍රියාවන් පවා රාජ්‍ය වගකීමට ලක් වෙනවාද කියන ප්‍රශ්නයේදී රාජ්‍ය වෙත වගකීම අධ්‍යාරෝපණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අධ්‍යාරෝපණය කියන්නේ යම්කිසි තනි පුද්ගල ක්‍රියාවන් සම්බන්ධයෙන් රාජ්‍ය වගකීමට යටත් වෙනවාද? මෙන්න මේ සම්බන්ධයෙන් වගකීම කොයි ආකාරයටද ආරෝපණය වෙන්නේ අධ්‍යාරෝපණය වෙන්නේ කියන එක ගැන සලකලා බලන්න ඕනේ. ඒ යටතේ කතා කරනවා කීපයක් ගැන. ඒ තමයි රාජ්‍ය හෝ ආණ්ඩුවේ ක්‍රියා, රාජ්‍ය හෝ ආණ්ඩුව යටත් කර ඇති අනුඒකකයන්හි ක්‍රියා, එවැගේම රාජ්‍ය ආයතනවල ක්‍රියා, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා සහ රාජ්‍ය නියෝජිතයන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය වගකීම උද්ගත වෙනවා. මේ යටතේ බලාත්ක්‍රමණය සම්බන්ධයෙන් කතා කරනවා නම් රාජ්‍ය ආයතනයක් හෝ නියෝජිතයෙකු කරලා තියෙනවා නම් යම්කිසි බලය අතික්‍රමණය කරන ක්‍රියාවක් මේ ආකාරයට රාජ්‍ය වගකීම බැඳෙනවද නැත්නම් රාජ්‍යයේ වග නොකිව යුතුද කරුණ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ සඳහා උත්තර ලබා දෙනවා ජාත්‍යන්තර නීති කොමිසමේ කෙටුම්පත් වාර්තාවේ 10 වන වගන්තිය මගින්. මේ යටතේ පෙන්වා දෙනවා තම නිල තත්ත්වයේ යටතේ රාජ්‍ය ආයතනවල සිදු කරන බලාත්ක්‍රමණ ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය වගකීමක් උද්ගත වෙනවා. යූමන්ස් ක්ලේම් නඩුවේදී කියනවා මෙක්සිකානු හමුදාව කෝලාහලයකට මැදිහත් වෙලා ඇමරිකානු බටයන් මරා දැමීම සම්බන්ධයෙන් මෙක්සිකානු රාජ්‍ය විසින් ඒ වරද සඳහා වග කිව යුතුයි කියලා. කැරලිකාර ක්‍රියා සම්බන්ධයෙන් කතා කරනවා නම් 11 වන වගන්තිය කියන්නේ ජාත්‍යන්තර නීති කොමිසම් කෙටුම්පත් වාර්තාවේ 11 වන වගන්තිය මගින්ම පෙන්වනවා රාජ්‍යයක් වෙනුවෙන් ක්‍රියා නොකරන පුද්ගලයන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය වග කියන්න ඕනේ නැහැ. 15 වන වගන්තියෙන් පෙන්වලා තියෙනවා කැරැල්ලක් සාර්ථක වෙලා නව ආණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් කැරලිකාර ව්‍යාපාරය ඒ ආණ්ඩුව කැරලිකාර ව්‍යාපාරය කලින් කරපු ක්‍රියාවන් සඳහා වග කියන්න ඕනේ. යම්කිසි අවස්ථාවක කැරැල්ලක් සම්බන්ධයෙන් ඒ කැරැල්ලට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් රාජ්‍යයක් වග කියන්නේ නැහැ. කැරැල්ලක් සාර්ථක වෙලා ආණ්ඩුවක් ඇති කරගත්තොත් මේ ආණ්ඩුව මගින් ඒ අවස්ථාවේදී සිදු කරන ද කැරලිකාර ක්‍රියාවන් සඳහා වග කියන්න ඕනේ. බොලිවර් රේල්වේ කම්පනි කේස් කියන නඩු තීන්දුව තුළින් පෙන්වා දෙන්න පුළුවන්. වෙනිසියුලාවේ විප්ලවකාරීන් ඔවුන්ගේ බලයට පත්වීමට කලින් සිදු කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් වග කියන්න ඕනේ කියලා. ඒ වගේම 19 වෙනි වගන්තිය මගිනුත් පෙන්වා දෙනවා ජාත්‍යන්තර අපරාධයක් කියන්නේ මොකක්ද කියලා. ජාත්‍යන්තර ප්‍රජාවගේ මූලික බැඳියාවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වන ජාත්‍යන්තර මූලික බැඳියාවන් ආරක්ෂා කරලා තියෙන කිසිදු ජාත්‍යන්තර වගකීමක් කඩ කරනවා නම් මේ සම්බන්ධයෙන් ඒවා ජාත්‍යන්තර අපරාධ ගැන කියනවා. ඒ යටතේ සාමය හා ආරක්ෂාව පිළිබඳ නීති බරපතල ලෙස කඩ කිරීම, ස්වයං තීරණ අයිතිය බලපතල ලෙස කඩ කිරීම, වහල්භාවය, වර්ග ඝාතනය, වර්ණ භේදය මේ වගේ කරුණු සම්බන්ධව මානව අයිතිවාසිකම් කඩ කරලා තියෙනවා නම් පරිසර ආරක්ෂණය සම්බන්ධ වගකීම් කඩ කරලා තියෙනවා නම් මේ අවස්ථාවේදී මේ ක්‍රියා සාබද්ධ ක්‍රියා ලෙස පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. රාජ්‍ය වගකීම ඇති කරන ඇතැම් වරදකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වගකීම ඉවත් කරන අවස්ථානුගත කරුණු පවතිනවා. අපි කියන ඒවාට විත්තිවාචක කියලා. ෆෝස් මෙජුව කැමැත්ත තමයි මේ වළංගු විත්තිවාචක ලෙස පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. මේ යටතේ රාජ්‍ය වගකීම සම්බන්ධයෙන් ඒ අදාළ ප්‍රතිකර්ම ලබා දෙන ක්‍රම කීපයක් පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ තමයි හානි පූරණය කිරීම, රාජ්‍ය වගකීම පැවරීම, යථාර්ථ වගකීම පිළිබඳ සිද්ධාන්තය, ප්‍රතිපුරුෂ වගකීම. මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. හානි පූරණය ගැන කතා කරනවා නම් රාජ්‍යයක්
යම්කිසි අවස්ථාවක ජාත්‍යන්තර යුතුයකමක් කඩ කළ තියෙනවා නම් ඒ අවස්ථාවේදී යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන්දි ගෙවීමට හෝ පීඩාවට පත් රාජ්‍ය සෑහීමකට පත් කිරීමට කටයුතු යෙදවීම මගින් හානිපූර්ණයක් කරනු ලබනවා. මේ සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ හානිපූර්ණය කිරීම සඳහා වගකීමක් පවතිනවා සියලුම රාජ්‍යයන් සඳහා. ඒ වගේම රාජ්‍ය වගකීම පැවරීම යථාර්ථ වගකීම පිළිබඳ සිද්ධාන්තය ගැන කතා කරනවා නම් වර්ධකාරී රාජ්‍යයට වර්ධ කිරීමේ චේතනාව හරි නොසැලකිල්ල හරි කියන දෙකම නොමැති අවස්ථාව යටතේ මේ සිද්ධාන්තය යටතේ වගකීම පැවරෙනවායි කියන්නේ වර්ධ කිරීමේ චේතනාවක් නැහැ නොසැලකිල්ලක් නැහැ කියන මේ කරුණු දෙකටම නොමැති අවස්ථාව සම්බන්ධයෙන් කතා කරාම ඒ යටතේ වගකීම පැවරෙනවා. එහිදී න්‍යෂ්ටික ද්‍රව්‍ය නිපදවීම ප්‍රවාහනය සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සම්මුතිවලදී හානි සිදු කරන රාජ්‍ය වෙත වගකීම යථාර්ථ වගකීම පැවරීම අත්‍යවශ්‍යයි කියලා පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපුරුෂ වගකීම ගැන කතා කරනවා නම් ආරක්ෂිත බාරකාරත්වයට පත් වූ රාජ්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපුරුෂ වගකීම යොදා ගන්න පුළුවන්. ආරක්ෂිත හෝ බාරකාරත්වයට පත් වූ රාජ්‍යයන් සම්බන්ධයෙන් මෙහිදී වේව්රෝ නඩුව පෙන්වා දෙන්න පුළුවන්. කොන්සල්වරයාගේ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රධානියා වගකීමට බැඳෙනවා කියන දේ පෙන්වා දෙන්න පුළුවන්. ඔය කරුණු කීපය තමයි රාජ්‍ය වගකීම සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඉතාමත් සුළු කොටසක්. නමුත් සාමාන්‍ය වැදගත්කමක් දරන පාඩමක් විදියට පෙන්වා දෙන්න පුළුවන් රාජ්‍ය වගකීම පිළිබඳ සිද්ධාන්තය.